සංස්කෘතිය ගැන. සංස්කෘතිය කියලා කියන්නේ දැනුම, ඇදහිලි, කලා, ශිල්ප මේ හැම දෙයක්ම වගේම සිරිත් විරිත් සාරධර්ම කියන මේ හැම දෙයකම සමස්තයේම එකතුවක් සංස්කෘතිය විදියට ඔබ දකිනවා. ඉතින් මගේ අමාත්‍යාංශය සමාජ සංහිඳියා හා ශිෂ්‍යාරක්ෂක කටයුතු අමාත්‍යාංශය. අපේ අමාත්‍යාංශය තුලින් 21 වෙනි සියවසේ අධ්‍යාපනයත් එක්ක මොන වගේ අභියෝග එනවද? ඒ වගේම අපි ඒවට කොහොමද ප්‍රතිපත්ති හදන්නේ? ඒ ප්‍රතිපත්ති කොහොමද අපි සභා සම්මත කරලා ඒවා අපි ක්‍රියාත්මක කරන්නේ? මෙන්න මේ ගැන තමයි කතා කරන්න හදන්නේ. ඉතින් කරු කතානායකතුමනි, අපේ දැන් මේ 21 වෙනි සියවසේ අධ්‍යාපනය කියන්නේ මේ නූතනයේ තියෙන අධ්‍යාපනය. මේ අධ්‍යාපනයේ තුලින් සැමට සමාන දේවල් ලබා දෙන්න. අධ්‍යාපනයේ තුලින් හැම කෙනෙක්ටම උතුරේ එක අධ්‍යාපනයක්, දකුණේ වෙන අධ්‍යාපනයක් එහෙම වෙන්න බෑ. හැමෝටම සමාන අධ්‍යාපනයක් තියෙන්න ඕනි. අපි දුප්පත්ද පොහොසත්ද ඒක අදාළ වෙන්න බෑ අධ්‍යාපනයේට. 21 වෙනි සියවසේ අධ්‍යාපනය කියන්නේ ඒකයි. ඊළඟට සිංහලද, දෙමළද, මුස්ලිම්ද එහෙම ජාති ආගම් ભેදයක් අපේ රට තුල තියෙන්න බෑ. අපේ රට බහුසංස්කෘතිකයි. 21 වෙනි සියවසේ අධ්‍යාපනයට යන අපි ඒ විදියට ඉන්න ඕනේ. අපේ රටට අතීතයක් තියෙනවා. දැන් අපේ අමාත්‍යාංශය තුලින් සමාජ සංහිඳියා වැඩි කිරීමක් අපි අපේක්ෂා කරන්නේ. ඉතින් අපිට පුළුවන් නේ අපේ අමාත්‍යාංශය තුලින් කරන්න දීර්ඝකාලි වගේ උත්සවයක්. එයි අපිට ඒගොල්ලොත් එක්ක සමරන්න බැරි. අපිට පුළුවන් සිංහල, දෙමළ අලුත් අවුරුද්ද අපි හැමෝටම සමරන්න පුළුවන් නේද? ජාති ආගම් ભેද මොකටද? අවශ්‍ය නැහැ නේද? ඊළඟට 21 වෙනි සියවසේ අධ්‍යාපනයේ මූලික දෙයක් තමයි තාක්ෂණය. තාක්ෂණයෙන් සම්බන්ධ දූ දරුවන් පිරිසක් 21 වෙනි සියවසේ අධ්‍යාපනයේ බලාපොරොත්තු තමයි ඒක. තාක්ෂණයෙන් සම්බන්ධයි. තාක්ෂණය හැම පාසලකටම එක වගේ ලැබෙන්නේ නැහැ. ඒක ඇත්ත. හැබැයි අපිට පුළුවන් එහෙම නොලැබෙන තාක්ෂණයේ භාවිත කිරීමේ අපහසුකම් තියෙන පාසල් වලට අපිට මේ දේවල් ටිකක් හරි දෙන්න පුළුවන් නම් ඒක මං හිතන්නේ වටිනවා. අපිට පුළුවන් මොන් එක තාක්ෂණය බෙදා ගන්න. තාක්ෂණය කියන්නේ ඒකට 21 වෙනි සියවසේ අධ්‍යාපනයේ පියමනින අපි තුළ සමාජ සංහිඳියාවක් ඇති කර ගන්න ඕනි. ඉතින් අපේ අමාත්‍යාංශයේ තේමාව තමයි විවිධත්වයේ තුලින් ඒකීයත්වය ළඟා කර ගැනීම. මම ඇතුළු මගේ අමාත්‍යාංශයේ අනිකුත් සොයුරියන්, අපේ ගරු කතානායකතුමන්, අගමැතිතුමන්, ඒ වගේම අනිකුත් අමාත්‍යාංශවල සොයුරියන් ඉල්ලන්න තියෙන්නේ අපි එකතු වෙලා මේ ගමන යන්න. අපිට පුළුවන් මේ ගමන යන්න. 21 වෙනි සියවසේ අධ්‍යාපනය ශ්‍රී ලංකාවට ගැලපෙන විදියට, ශ්‍රී ලංකාවට වටින විදියට, ඒකේ අරමුණු පිළිත් වෙන විදියට අපි වැඩ කරමු. Sunshine හිරු උදාවට පෙර සඳ තරණයට